ළමයි අද අපි බලමු when I went to the කියන යෙදුම භාවිතා කරන විදිහ. when I went to the කියන්නේ මම ගිය විට. උදාහරණ බලමු. when I went to the beach මම වෙරළට ගිය විට I watched the beautiful sunset. when I went to the beach I watched the beautiful sunset. මම වෙරළට ගිය විට ලස්සනට sunset එක ඉර බැස යෑම නැරඹුවා. when I went to the office I realized I had forgotten my keys. මම කාර්යාලයට ගිය විට when I went to the office මට මගේ යතුරු අමතක වෙලා ඇති බව තේරුණා. when I went to the temple මොකක්ද කියන්නේ? when I went to the temple මම පන්සලට ගිය විට I felt very peaceful. මට ලොකු සතුටක් දැනුණා. සතුටක් සැනසුමක් ලැබුණා. දැනුණා. when I went to the temple I felt very peaceful. when I went to the station the train had already left. ඒ කියලා කියන්නේ when I went to the station මම දුම්රිය ස්ථානට යනකොට the train had already left. train had already left. ඒ කියන්නේ දුම්රිය already ඒ වෙන විටත් පිටත් වෙලා ගිහිල්ලා තිබුණා. when I went to the station මම station එකට දුම්රිය ස්ථානෙට යනකොට මෙන්න මේ විදිහට තමයි when I went to the station මම දුම්රියට යන විට. when I went to the market මම වෙළඳපොළට ගිය විට I bought some fresh vegetables. මම වෙළඳපොළට ගිය විට මම අලුත් එළවලු කීපයක් මිලදී ගත්තා. when I went to the bank there was a long queue. මම බැංකුවට ගිය විට එහි දිගු පෝලිමක් තිබුණා. when I went to the doctor he told me to take some rest. මොකද්ද කියන්නේ? මම ඩොක්ටර් කෙනෙක් ළඟට ගියපු වෙලේ ඔහු මට කිව්වා රෙස්ට් එකක් විවේකයක් ගන්න කියලා. මෙන්න මේ විදිහට තමයි when I went to the මම යන විට. උදාහරණ විදිහට අපි සාකච්ඡා කරා උදාහරණ කීපයක්. හොඳට මතක තියාගන්න. when I went to the playground මම ක්‍රීඩා පිටියට යනකොට. when I went to the bank මම බැංකුවට ගිය විට. when I went to the hockey ground මම hockey ground එකට ගිය විට. when I went to the museum මම කෞතුකාගාරයට ගිය විට. when I went to the ship මම නැවට ගිය විට. when I went to the village මම ගමට ගිය විට. when I went to the shop මම කඩේට ගිය විට. when I went to the market මම වෙළඳපොළට ගිය විට. මෙන්න මේ විදිහට when I went to the මම ගිය විට මෙන්න මේ යෙදුම භාවිතා කරලා අපිට බොහෝම ලස්සන රසවත් වාක්‍ය ගොඩක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ළමයි ඔයාලත් ප්‍රැක්ටිස් කරන්න ඕන when I went to the මම ගිය විට.